හෙලෝ ගයිස් කොහොමද අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඩිරව්සප් ට්‍රේඩින් ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඔටෝ චාර්ට් ඇනලයිසර්. ඒ කියන්නේ අපිට ස්ක්‍රීන්ෂොට්ස් අප්ලෝඩ් කරලා ඕනම chart එකක් ඇනලයිස් කරන්න පුළුවන් ඩිරව්සප් ඇනලයිසර් එකේ තියෙන සුපිරිම ටූල් එක පිළිබඳව. එතකොට මේක ඔයා සාමාන්‍යයෙන් මේක ගනිද්දී සාමාන්‍ය ටයිම් ෆ්‍රේම්ස් අඩුම 4ක්වත් ඔයා මේකට ඇඩ් කරන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් මේකේ ඇඩ් තරක් ඇඩ් කරන්න පුළුවන්. නමුත් 4ක් මිනියන් දාන්න ඕන. මේක අපි එතකොට තමයි හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම එකක් කරන විදිහ කියලා දෙන්න. මුලින් ඉඳන්ම මම මේකට ගන්නවා අපි chart එකක් විදිහට මේ chart එකම ගන්න මම ඔයාට ගන්න පුළුවන්. ඔයා forex කරනවා forex වල chart එක ගන්න පුළුවන්. ඔයා binance කරනවා binance chart මම මෙතන BTC chart එක කරන් තියෙන්නේ මේ ඩිරව්සප් ඇනලයිස් එකෙන් දෙන chart එක කරන් තියෙන්නේ. forex ඕනනම් ඩිරව් ඕනනම් ඒ ඕන chart එකක් ගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතනින් සර්ච් කරන්න. දැන් මේක crop කරගන්න ඕනේ. ඔයා crop කරගනිද්දි මතක තියාගන්න මෙන්න මේ පැත්තේ price ටිකයි මෙන්න මේ පැත්තේ date ටිකයි ඔයා හරියටම crop කරලා ගන්න ඕන. එහෙම නැත්තම් crop කරලා ගත්තේ නැත්තම් ඒක ඔයාට හරියට result එකක් හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයා මේකට add කරන්න ඕන indicators. indicators add කරනවා නම් එකම indicators ටික add කරගෙන යන්න ඕන. ඒ කියන්නේ හතරටම. හරිද? එතකොට අපි හිතමු දැන් මොනවා හරි EMA හරි ඊට පස්සේ RSI හරි ඉන්ඩිකේටර් එක ඇඩ් කරනවා නම් හතරටම එකම ඇඩ් කරලා ඉන්න ඕන. රයිට්? ඔයා හිතන්න දැන් මේක ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්න දාන ට්‍රේඩින් කරන ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්න දාන නැත්නම් වැඩක් නැහැ නේ. ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්නේ මේක නම් ඉන්ඩිකේටර්ස් ඇඩ් කරන්න නැහැ. මේකේ එකක් තියනවද මන්ද නැහනේ. මේ තියෙන මෙන්න මෙතනින් මම එකක් ඇඩ් කරගන්න. ඔයා Binance හරි ඊට පස්සේ වෙන platform එක කරනවා නම් ඔයා ඒක එතනින් ඇඩ් කරගන්න. මෙතන මම මේක එකක් තව එකක් ඔන් කරගන්නවා. හරිද? මම ඇඩ් කරගත්තා. right එතකොට ඔයා මේකින් අවශ්‍ය නැහැ. ඔයා මම මේ ලේසියට මම මේක ගන්නෙ. ඔයාලා Binance හරි මොනවා හරි තියෙනවා ඔයා එකකින් කරන්න. right ඊට පස්සේ දැන් මෙහෙම ඇඩ් කරගත්තාට පස්සේ ඔයා මේකේ time frame 4ක් ගන්න ඕන. දැන් මම මෙතන 5 minute එක අරන් තියෙනවා BTC මාකට් එකේ. මම මේක crop කරනවා මෙන්න මේ crop මෙන්න මේ tool snipping tool කියලා ඔයාලා search කරගන්න පුළුවන්. software එකක තියෙන ඕනම machine computer එකක තියෙන Windows එක snipping tool කියලා එන්නේ ඒක අරගෙන ඔයා මෙන්න මෙතනින් new කියලා ගියාට පස්සේ ඔයාට මෙන්න මෙහෙම එනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් ඇදලා මේ පොඩි දේවල් ඉතින් මම මේවා කියලා දෙන්න අවශ්‍ය නැහැ. හරිද? මෙන්න මෙහෙම ඇද්දාට පස්සේ මේක මෙහෙම කොපි වෙනවා. මෙතන එනවා. ඊට පස්සේ ඔයා මෙන්න ෆයිල් ගිහිල්ලා මෙතන මේ සේව් කරගත්තා නම් හරි සේව් as ගිහිල්ලා ඔයා කැමති දේවල් සේව් කරගන්න. right ඒ විදිහට තමයි ඔයා මේකෙන් මේක කපා ගන්න ඕන. හරිද? ඊට පස්සේ ඊළඟ එක ගන්නවා නම් ඔයා මෙතනදී 10 minutes දාලා අර විදිහටම ඔයා කරන්න ඕන. ඊට පස්සේ තව chart එකක් ගන්න ඕන. ඔයා chart 4ක් ගන්න ඕන. ඊට පස්සේ 15 minutes ගිහිල්ලා තව chart එකක් ඒ විදිහට crop කරලා save කරගන්න ඕන. මෙතනින් 30 minutes ගිහිල්ලා තව chart එකක් ඔයා මේව කරගන්න ඕන. save කරගන්න ඕන. right ඊට පස්සේ ඔයා කරන්න ඕන ඩිරව්සප් ඇනලයිස් එකේ ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා මෙන්න මෙතන එතන ගිහිල්ලා ඔයා අප්ලෝඩ් කරගන්න ඕන ඔයා ගත්ත ස්ක්‍රීන්ෂොට් 4 හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගත්තා නම් ඒක තවත් ස්ට්‍රොං වැඩි. හරිද? එතකොට මේකේදී ඔයා 1 minute වගේව ගන්න යන්න එපා 2 minutes. ඒ කියන්නේ ටිකක් අඩුම ඔයා මිනිත්තු 15 chart එකක් ගන්න ඕන. right ඔයා කරන්න මෙන්න මෙතන මම දැන් මම සේව් කරගත්ත ස්ක්‍රීන්ෂොට් ටිකක් තියෙනවා. මම ඒ ටික තමයි මේකට දාන්නේ. මෙතනින් අප්ලෝඩ් ස්ක්‍රීන් එකට ගිහිල්ලා මේ විදිහට දානවා. 1යි sorry 2යි 3යි 4යි. හරිද? මම ඩිරව් එකෙන් ගත්ත ඒවා ටික තියෙන්නේ. ඩිරව් එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් ටිකක් දැම්මේ. ඊට පස්සේ මොකද කරන්න ඕන? මෙන්න මෙතන
start analyze කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පහලින් වලට පේනවා මිනිත්තු මෙතන chart එක analyze වෙනවා. තප්පර 15ක් යන මේක analyze වෙනවා. ඊට result එක වලට පහලින් පෙන්නනවා. හරිද? පහලින් පෙන්නනවා. එතකොට ඔයාලට පේනවා මේකේ ඔක්කොම සෙල් ඔයා මෙන්න මෙහෙම තියෙනවා ට්‍රේඩ් එකක් ගත්තට කමන්නේ නැහැ. මෙන්න මේක කොළ පාටුව නම් හොඳයි. මේක 100ට මම ඒක කියන්නම්. හරිද? ඔයා ට්‍රේඩ් එකක් ගන්න ඕන මේකත් සෙල් ට්‍රේඩ් මේ ඉතින් හතර සෙල් පැත්තට තියෙනවා. එහෙම නැත්නම් බයි පැත්තට තියෙනවා තමයි ගන්න ඕන. හරිද? ඊට පස්සේ මේකේ එන්ට්‍රි එක 55 30 මේ විදිහට එන්ට්‍රි පොයින්ට් එක තියෙනවා. ටේක් ප්‍රොෆිට් එකක් තියෙනවා 5500 ස්ටොප් ලොස් එකක් තියෙනවා. right ඊට පස්සේ මෙතන ස්ට්‍රෙන්ත් එක අඩුම වශයෙන් 70%ක්වත් තියෙන්න ඕන. දැන් මේක නම් 65යි තියෙන්නේ. මේක 70% වුණා නම් වඩාත්ම හොඳයි. හරිද? 75 70 වගේ තියෙනවා. ඉතින් මේක 100 ඇත්තටම ඕවරෝල් ගත්තොත් 75ක් විතර මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන්. right ඒකට ඔයා මේක ගනිද්දි තවත් මේකට ඔයා chart එක ඇඩ් කරගන්න පුළුවන් නම් තවත් ඇත්තටම strong. right ඊට පස්සේ ආර මෙතනින් මේක ක්ලියර් කරගන්න පුළුවන් ඊළඟ එක කරන්න යනකොට. right ඊට පස්සේ අපිට පුළුවන් වාට ඕනනම් ඉතින් බලන්න හිස්ටරි එක කලින් කරපුවා හිස්ටරි බලන්න පුළුවන් මේ ඇනලයිස් කරපුවා කලින් ඇනලයිස් කරපුවා වාට බලා ගන්න පුළුවන් මේ මෙතන. right ඉතින් ඒ විදිහට තමයි ඇනලයිස් කරන්නේ. ඉතින් මතක තියාගන්න ඕන දේවල් ටික තමයි මේකවා අනිවාර්යයෙන්ම ඇනලයිස් කරද්දී පළවෙනි කාරණේ ඔයා ටයිම් ෆ්‍රේම් 4ක්වත් යූස් කරන්න ඕන. සාමාන්‍ය මිනිත්තු 5 ඉඳන් 10 15 30 ඒ වගේ. ඊට පස්සේ එකම ඉන්ඩිකේටර්ස් ටික පාවිච්චි කරන්න ඕන. අනිත් එක තමයි රිසල්ට් එක ගනිද්දි මෙන්න මේ දේවල් ටික සැලකිලිමත් වෙන්න ඕන. ඒ කියන්නේ හැම එකම පැත්තට සිග්නල් එක දීලා තියෙන්න ඕන. ඊට පස්සේ ස්ට්‍රෙන්ත් එක අඩු වශයෙන් 70%වත් එහා තියෙන්න ඕන. එතකොට තමයි ඒක වින් කරන්නේ. right එනිසා ඒ විදිහට කරන්න. ඉතින් ගොඩක් අය අහලා තිබුණා අයියේ මේක කොහොමද කරන්න කියන එක. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුවේ. එහෙනම් හැමෝටම ජය වේවා. මොනවා හරි තිබුණ මට මෙසේජ් එකක් දාන්න. ඉතින් මගේ වීඩියෝ එක ෂෙයා කරන්න තායර දකින්න. එහෙනම් හැමෝටම ජය වේවා.